ශ්‍රී ලංකාවේ වී වගාව. ශ්‍රී ලංකාව යනු කෘෂිකාර්මික රටක් වන අතර ඉන් වී වගාව ප්‍රධාන තැනක් ගනී. වසරක් ඇතුළත යල සහ මාස් කන්නය යනුවෙන් අවස්ථා දෙකකදී වී වගාව සිදු කරනු ලබයි. පළමුව සීසා, දෙවනුව කුඹුර මඩ කිරීමෙන් පසුව වී වැපිරීම සිදු කරනු ලබයි. අතීතයේ කුඹුරු සීසෑමට මේ ගවයන් යොදා ගනු ලැබුවද වර්තමානයේ ඒ සඳහා යන්ත්‍ර සූත්‍රය භාවිතා කරනු ඇත. වී ඉසීමට ප්‍රථමයෙන් කුඹුර හොඳින් මඩ කර නිසි ලෙස ජලය බැස යන ආකාරයට ඇල මාර්ග යොදනු ලබයි. ඉන්පසුව පැළ කරගත් බිත්තර වී කුඹුරට යොදනු ලබයි. ඒ වගේම තවත් ගොවියන් කලින් පැළ කරගත් ගොයම් පැළ වගාවේ සිටවනු ලබයි. වී ඉසීමෙන් පසුව වී වැපරීමේ ක්‍රියාවලිය අවසන් වෙයි. ඉන්පසුව ගොවි මහතා අස්වැනි නෙළන තාක් කුඹුරේ පොහොර යෙදීමත්, කුණු සතුන්ගෙන් වගාව ආරක්ෂා කිරීමත් යන කටයුතු සිදු කරනු ලබයි.